Every destination reveals hidden beauty, and every moment becomes a lasting memory. This is Wisri. Hello, this first day. Hello, කොහමද? මම කඩුවෙන් පිටත් වුණා පහ මාට්ට වගේ. ඊට පස්සේ අපි කෙලින්ම ගියා ගාල්ලට යන්න කියලා හිතාගෙන ඉඳලා පොඩි බඩගින්නක් ආවා. ඊට පස්සේ අපි විවේක මන්දිරෙන් නවත්තලා කෑම ටිකක් කාලා කෙලින්ම ගියා ටර්ටල් බීච් එකට. ටර්ටල් බීච් එකෙත් පොඩි ඒක පේන්නෙත් නෑ, බොහොම අමාරුවෙන් හොයාගත්තේ ටර්ටල් බීච් එකේ කෑල්ලට ය아가න්න. ඊට පස්සේ එතන හිටපු අංකල් කෙනෙක්ගෙන් අපි ඇහුවා කොහොමද යන්නේ කියලා. ඊට පස්සේ අපිට පාර පෙන්නුවා. අපි ඊට පස්සේ ෂේප් එකේ ඇවිදගෙන ගියා දකුණු පැත්තට. මේන් මම හැබැයි නිව්දාරයියා ඊට පස්සේ අපිට එතනදී හම්බුණා අංකල් කෙනෙක්. ඊට පස්සේ අංකල් අපිට ටෙස් බෑ බ්‍රෝ කෙනෙක් ගෙනත් දුන්නා ළඟටම. ඊට පස්සේ අපි යාට කෑම යාගෙන අපි නම් විරෝධයක් අරන් ගියේ නෑ. එතන හිටපු අංකල් කෙනෙක් අපිට දුන්නා. ඊට පස්සේ එක මල්ලක්. ඊට පස්සේ ගාන කියලා හැද්දී අගුව 1000ක් කියලා. Yes bro, බලලා අපි ඊට පස්සේ කෙලින්ම ගියේ රූම් අස්සට. එතන පුදුම ලස්සන බීච් එකක්. ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම යන්න. සුපිරියට මේක තියන් ඉන්නවා. ඒ කියන්නේ එන මිනිස්සුත් එහෙම මගේ ෆොරනර්ස් වැඩියෙන් ඉඳ වෙන්නත් පුළුවන්. හරිම ලස්සනයි. මම වීඩියෝස් ටිකක් ටයිම් ලැප්ස් එකම ගොඩක් ගත්තා. ඒතර හරිම ලස්සනයි. හරිම ලස්සන ප්ලේස් එක. ඊට පස්සේ අපේ මෝඩක් අඩු මං කිව්වා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න කියලා. මේ තියෙන මේක අපි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න බෑ. So this is Jungle Beach, and there you can see the jungle, and this is the beach. So it is very beautiful beach. There are variations of blue, pink, I don't know the colors. There are variations of green in this beach, and this is a very calm beach, and we really enjoyed the trip. So the way to the jungle beach මේකට මයික් එකක් දෙන්න ඕනේ. and really enjoyed it. හරි ඊට පස්සේ අපි අකල් රිවීව් එකෙන් පස්සේ අපි කෙලින්ම ගියේ රූම් අස්සල සාම විහාරයට. සාම විහාරයේ චෛත්‍ය කියන්නේ හරිම ලස්සන තැනක්. ඒක ජපාන් පන්සලක්. මම හිතුවල නම් ගාල්ල කියන්නේ මාරම තැනක්. මම ගාල්ල කියලා ඒ කියන්නේ මම පොඩි කාලේ ගිහිල්ලා තියෙනවා ගාල්ලේ නේද. දැන් යද්දි නම් මට හිතා ගන්න බෑ. පුදුම ලස්සනක්. අපි ඊට පස්සේ කෙලින්ම ගියේ මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ ගෙදරට. ඒක ඉස්සෙල්ලම ගහලා තියෙන බෝඩ් එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් කියවන්න. ඉතින් හමුදා කණ්ඩෝරක් පිටුවින්ට කටයුතු කරනවා. මාටින් වික්‍රමසිංහ මහතා උපන් වෙන ඔෆිසර් ගෙදර පමණක් එදා ඉතිරි වූයේ ගුවන් හමුදාවේ නිලධාරිනියකය සිය නිල නිවසලට යොදාගත් නිසා අහම්බෙනවා යන සිදුවීම ජාතික වාසනාවක් කියලා යොදාන්නේ. මෙම නිසා ඉදින මාටින් වික්‍රමසිංහ මහතාගේ අභාවයෙන් පසු ජාතික උණයක් වශයෙන් පවත්වා යාම ලබන්නේ මාටින් වික්‍රමසිංහ බාරකාර මණ්ඩලය ලෙසයි. එකල වෙන්පතලිය නමින් දිනු බෝම්බාරයේ පිහිටි වසර 250ක් පමණ පරිදි මෙම නිවස මාටින් වික්‍රමසිංහ මහතාගේ සීයා විසින් ඉදිකරන ලද්දක් බව කියයි. බ්‍රිතාන්‍ය හමුදාවේ ගත්විදියට රජය සතුව දිගු කලක් රජ කැලේ නැසී තිබුණු මෙම නිවස මහත් පරිශ්‍රමයකින් පසුව සොයාගෙන 1960ක වසරේ එවකට පැවති රජයේ අනුග්‍රහයට රාජ්‍ය ගෞරවය සහිත මාටින් වික්‍රමසිංහ මහතාවට පවරාදී ඓතිහාසික ස්මාරකයක් බවට පත් වූ පුරෝගාමී ගුණසේනිකා මහතාගේ මෙහෙවරට නිලා සැලකුවා.
මම වින්ටේජ් ලවර් කෙනෙක් හින්දා දන්නේ මම නම් ගාල්ලේ ගියාම යන්න ආසම තරම් බවට පත් වුණා මෙතන. පරණ දේවල් ගොඩාක් තියෙනවා, පරණ මතක ගොඩාක් තියෙනවා. හරිම ලස්සනයි. ඇත්තටම මාරයි. මචං වීඩියෝ එක පෝස් කරගෙන හරි කමක් නෑ. මෙන්න මේ කෑල්ල අනිවාර්යෙන් කියවන්න. ඇත්තටම හොඳට තියාගෙන ඉන්න හින්දා අපි ඉතින් රිවිව් එකක් දෙන්න අමතක කරේ. මුදෙන් උපරිම ප්‍රයෝජනය ගන්න නම් දකුණ කට්ටිය තමයි. ඒක කිසිම මේ ගන්න ඔය කරුවකට නගින්න එක ෆොරින කෙනෙක්ගෙන් එතන දාලා තිබ්බ බෝඩ් එක රුපියල් 5000ක් ගන්නවා කියලා. යකෝ ඒක නම් ඕව මචං. අපි කෙලින්ම ගිහින් පස්සේ තල්පේ. ඒ කියන්නේ මාතර පැත්තේ නම් ගාල්ල පැත්තේ දික්කෙලින්ම ඊට පස්සේ ආකර්ෂණීය තැනකට ගියා තියෙන තල්පේ. අපි ඊට පස්සේ කෙලින්ම ගිහින් අපි ලන්ච් එක ගන්න ගියා. ඊට පස්සේ ගෝල්ඩ් සිටි සෙන්ටර් එකට. ඊට පස්සේ එතනට ගියාට පස්සේ අපි දැනගන්න හම්බුණා ඒකේ රූට්ස් වගේ පොඩි කඩ ටිකක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ෂෝට් ටයිම්ස් කන්න කෑම කන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි එහෙම පොඩ්ඩක් හොයලා බලද්දි ඩබල් බැරල් කියලා කඩයක් අපිට හම්බුණා. ගත්තේ චීස් කොත්තු එකයි ෆ්‍රයිඩ් රයිස් එකයි අපි තුන් දෙනාටම. එතන කෑම මරු අනිවාර්යෙන් යන්න. කල්පේ වැඳ පුදා ගත්තට පස්සේ අපි කෙලින්ම ගියේ ගෝල් ෆෝට් එකට. හැත්තටම මචං ගාල්ල මචං මං හිතන් හිටපු ගාල්ලට වඩා ගාල්ල ලස්සනයි.
islands, oceans, ancient places.